හායි යාළුවනේ සදියට YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි ඉතින් අදත් වීඩියෝ එකක් කරන් ආවා. අපි අද වීඩියෝ එකක් කරන් ආවේ WhatsApp ගැන. ඉතින් යාළුවනේ WhatsApp ගැන අපි අරන් ආපු වීඩියෝ එක තමයි ඔයාලගේ ෆෝන් එකේ WhatsApp එකේ මෙච්චර කල් කරපු chat. ඒ කියන්නේ ඔයාගේ අතින් බැරි වෙලා හරි ඔයා chat කරපු WhatsApp එක delete වුණා. නැත්තම් ඔයාගේ chat ඔයාට අවශ්‍යම කරන chat delete වුණා කියලා හිතන්න. දැන් මේ chat වලට ආයෙසරයක් ගන්න ක්‍රමයක් ගැන තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් යාළුවනේ මේකට කියන්නේ WhatsApp backup එකක් ගන්නවා කියලා. ඒ කියන්නේ දැන් මගේ මේ තියෙන WhatsApp එක මගේ අතින් බැලලා හරි delete වුණා කියලා හිතන්න. delete වුණොත් එහෙම ආයේ WhatsApp එක delete කරලා ආයේ WhatsApp එක ගත්තාම දැන් අපේ තිබ්බ message එකම නැති වෙනවනේ. ඒ කරපු message එකම ගන්න විදිහක් තමයි අපි මේ කියන්නේ. හරි යාළුවනේ ඉස්සෙල්ලා එහෙනම් අපිට මේකට කරගන්න දේවල් ටිකක් තියෙනවා මේ අපේ කලින් WhatsApp එකට ගිහිල්ලා. ඉතින් යාළුවනේ මේ විදිහට WhatsApp එකට ගියාට පස්සේ දැන් මගේ මේ chat එක සේරම මේ විදිහට තියෙනවා. දැන් ඕන නැතිනම් මම ගන්න විදිහ තමයි ඔයාලට කියලා දෙන්නේ. ඊට පස්සේ chat කියලා එකක් තියෙනවා මෙතන. chat වලට යන්න. ඊට පස්සේ ඔයාලට මෙතන පල්ලෙහාට ගියාට පස්සේ තියෙනවා chat backup කියලා. හැමෝගෙම WhatsApp වල මේක අනිවාර්යෙන් තියෙනවා. ඊට පස්සේ ඔයාලා chat backup එකට යන්න මේ විදිහට. ගියාට පස්සේ ඔයාලා මේ setting එක තමයි එන්නේ. පස්සේ ඔයාලා මෙතන backup කරගන්න. ඉතින් යාළුවනේ මගේ මේක speed backup වුණා. මොකද මගේ chat වැඩිය නෑ. ඔයාලගේ chat ගොඩක් තියෙනවා. මේක backup වෙන්න ටිකක් වෙලා යයි. ඉතින් යාළුවනේ මේක මම backup කරගත්තා. දැන් මම මේකෙන් back වෙන්න. පස්සේ දැන් මගේ මේ තියෙන මේ WhatsApp එකේ chat ටික තමයි මේ. දැන් මම මේ WhatsApp එක delete කරනවා. ඉතින් යාළුවනේ අපි WhatsApp එක මේ විදිහට ආයෙ install කරගත්තා. ඊට පස්සේ ඔයාලා WhatsApp එකට මේ විදිහට යන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට තමයි open වෙන්නේ. පස්සේ ඔයාලා කලින් phone number එක ගහලා ආයෙ log වෙන්න. ඊට පස්සේ යාළුවනේ මේ විදිහට තමයි ඔයාලට ෆෝන් එකට කෝඩ් එකක් එනවා. ඊට පස්සේ යාළුවනේ කනෙක්ට් දීලා ඊට පස්සේ මේ විදිහට මේ ඇලෝ කරගෙන යනවා. පස්සේ ඔයාලට මේ වගේ අයිකන් එකක් එනවා. මේ තියෙන ඔයාලගේ අර අපි බෑකප් කරගත්තු විදිහට දැන් ඔයාලගේ බෑකප් කරගත්තේ නැත්නම් අර විදිහට එන්නේ නැහැ. දැන් අපි අර වෙලේ බෑකප් කරගත්තු නිසා තමයි මේ විදිහ සෙටින් එකක් අපිට එන්නේ. දැන් ඔයාලා මෙතන ස්කිප් කරන්න එපා. ඔයාලා මෙතන රීස්ටෝර් කියලා මෙතන මේ තියෙනවා. ඒක ටච් කරන්න. පස්සේ ඔයාලගේ බෑකප් එක මේ විදිහට රීස්ටෝර් වෙනවා. හරි යාළුවනේ දැන් මගේ මැසේජ් චුට්ටක් තිබ්බ නිසා මේ විදිහට ස්පීඩ්ම මේක උන්නේ. ඔයාලගේ මැසේජ් ගොඩාක් අර විදිහට බෑකප් කරගත්තා නම් මේක මෙච්චර ඉක්මනට වෙන්නේ නැහැ. සමහර වෙලාවට විනාඩි 5ක් යන වෙලාවලුත් තියෙනවා. හරි යාළුවනේ ඉතින් අපි මේක next button එක දෙමු. පස්සේ ඔයාලා මෙතන අර මේ නම දාගන්න ඔයාලගේ කලින් තිබ්බ නම. මේ දැන් next දෙන්න. ඊට පස්සේ ඔයාලගේ WhatsApp install වෙනවා මේ විදිහට. ඉතින් යාළුවනේ මම පොඩ්ඩක් skip කරා මේ වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා පොඩ්ඩක් වෙලා යනවා install වෙන්න අතන. පස්සේ ඔයාලා මෙතන මේ වගේ icon එක setting එකකට එනවා. පස්සේ ඔයාලා මෙතන කරන්න තියෙන්නේ මේක never කියලා දෙන්න. ඒ කියන්නේ ඔයාලා කැමති වෙලාවක මේක backup වෙන වෙලාවක් තීරණය කරගන්න. daily නම් daily දෙන්න. never නම් never දෙන්න. never කියලා මම දීලා මෙතන done දෙනවා. පස්සේ ඔයාලට මේ තියෙන්නේ දැන් අර අපි backup කරගත්තු නිසා දැන් මගේ අර කලින් තිබ්බ වීඩියෝ මේ chat එකේ ඒ විදිහටම තියෙනවා. දැන් ඔයාලා backup එක කරගත්තේ නැත්නම් මේ විදිහට එන්නේ නැහැ. යාළුවනේ දැන් ඔයාලා අතන backup කරගත්ත නිසා තමයි මම මේ chat එක මගේ කලින් chat එකේ ඒ විදිහටම මේ තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ විදිහට backup එක ලේසියෙන්ම ඔයාලට කරගන්න පුළුවන්. මේක උත්සාහ කරලා බලන්න. 100% සාර්ථකයි වැඩි. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳයි නම් මම subscribe කරන්න. මාව share කරලා like කරලා comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි තවත් වීඩියෝ එකකින් තවත් දවසක් හම්බ වෙමු. අද අපි සමුගන්න යාළුවනේ. එහෙනම් මුළුසානේ හැමෝම පරිස්සමින් ජය වේවා.